හරි එතකොට මේකෙදි කතා කරමු මේක තියෙන IP ඇඩ්‍රසිං එක අපි පස්සේ කරමු. මේකේ පැය දෙක කොටසක් තියෙනවා. ඒක ගැන ගොඩක් විස්තරයක් කරන්න තියෙනවා. ඒක පස්සේ කරමු. එතකම් මේ ටික ඉවර කරලා දාමු. එතකොට පළවෙනි එක තමයි එතන තියෙන routing algorithms කියන එක. මේකේ අපි ගත්තා routing algorithms වල පළවෙනියට බලමු. මොකද්ද මේ routing කියලා කියන්නේ? routing කියන්නේ මොකද්ද කියලා. මේකෙන් කියන refers to the process of determining the path of data packets to travel across network. එතකොට මේ routing කියලා කියන්නේ මොකද? routing කියලා කියන්නේ මේක data packet එක මේක through යනකොට කියන්නේ අපි source එකේ ඉඳලා destination එකට යනකොට මේකේ path එක තෝරන එක තමයි මේක හරහා කරන්නේ. එතකොට ඒක තමයි මේ routing කියලා අපි හඳුනාගන්නේ. හරිද? එතකොට මේකෙදි ගත්තට පස්සේ what do the inter packet switch routing means the closest path toward the router to packet reach that destination efficiency. So destination එකට යන්න තමයි හදන්නේ. එතකොට මේකෙදි වැදගත් වෙන objectives ගත්තට පස්සේ optimizing path efficiency ඒ වගේම තමයි managing network congestion ඊට පස්සේ enhance packet delivery speed and reliability. එතකොට මෙතනදී මේ objective තමයි මේ routing එකේදී objectives වෙන්නේ path එකේ efficiency එක optimize කරගන්න. ඒ කියන්නේ optimize path එකේ යන්න ඕනේ. ඒ කියන්නේ හොඳ මේ කියන්නේ කෙටිම මාර්ගය යන්නේ ඒක තමයි optimize path එක කියලා කියන්නේ. ඊට පස්සේ managing network congestion ඊට පස්සේ network congestion එක වෙන්න පුළුවන් තැන් තියෙනවා නම් මේ path එක යද්දි ඒවා මේ manage කරගන්න එක. ඒ කියන්නේ ඒකේ idea එක ඊට පස්සේ enhancing packet delivery speed and reliability. එතකොට packet මේ deliver කරනකොට ඒ වගේ speed එක ඒ වගේම තමයි නිර්වාදිතතාවය correctness එක පාත්තාගෙන යන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේකේ ගත්තට පස්සේ importance පැත්ත ගැන කියලා තියෙනවා. එතකොට importance of network layer in the network layer. එතකොට මොකද්ද බලමු අපි පොඩ්ඩක් ඉන්න. හරි ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් පස්සේ අපිට තියෙන importance in the network layer. එතකොට network layer ගත්තට පස්සේ මේකේ importance එක මොකක්ද කියලා තියෙනවා. එතකොට path selection optimization. එතකොට path selection and optimization ඊට පස්සේ scalability, network efficiency, reliance and fault tolerance, ඊට පස්සේ supporting inter networking, ඊට පස්සේ quality of service. එතකොට network layer එක ගත්තට පස්සේ මේක important වෙන්නේ ඇයි? එතකොට මේ routing කියන දෙයට අදාළ මේ network layer එකේ තමයි මේ routing කියන දේ වැඩ කරන්නේ. එතකොට දැන් අපි මේ එක දිගට කතා කරගෙන ඉන්නේ දැන් අපි කලින්ම කතා කරන්නේ layers කීපයක් ගැන. ඒ layers වලට අදාළ වෙන්නේ මොකද්ද කියන ඒවා ඇතුළට ගිහලා තමයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ network layer එක ඇතුලේ වෙන දේවල් ගැන තමයි මෙතනදී idea එක ගන්න. එතකොට මෙතනදී path selection optimization, ඒ වගේම scalability, ඊට වගේ network efficiency, reliance and fault tolerance, එතකොට support internet networking, quality of service මෙන්න මේ කියන කාරණා වලට මේක වැදගත් වෙනවා. මේ important network layer එක වෙන්න මේ කියන දේවල් වලට තමයි වැදගත් වෙන්නේ. හරිද? එතකොට ඒ ටික මෙතනදී වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ මේකට ගියාට පස්සේ classification routing algorithms ගත්තට පස්සේ එතකොට මේ අපි දැන් path එක හොයාගෙන යන්නේ ගැන කරන්නේ data packet එකක් කොහොමද මේ system එක ඇතුලේ ඒ කියන්නේ අපේ connect කරලා හදපු network architecture එක ඇතුලේ කොහොමද මේක යන්නේ. එතකොට ඒක routing algorithms හරහා තමයි හොයාගන්නේ. එතකොට ඒකට අදාළව මේ types දෙකකට කඩලා පුළුවන්. ඒ කියන්නේ information based දෙකයි route මේ calculation එක based උයි කියලා දෙකකට කඩන්න පුළුවන්. ඒතකොට information distribution එකට අදාළව centralized routing distributed routing කියලා තියෙනවා. ඒතකොට centralized කියලා කියන්නේ එතනදී centralized routing එකේදී එක තැනකට centralized වෙලා තියෙන මේ routing information ටික. හරිද? එතකොට මේ මොකද්ද distribution එකේදී වෙන්නේ මොකද්ද? distribute වෙලා තියෙන data ඒ routing data ටික අදාළ විදිහට distribute වෙලා තමයි තියෙන්නේ. ඒකට ඒ ටිකට තමයි centralized and මොකද්ද distributed routing කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ routing calculation එකට අදාළව static routing වගේම dynamic routing කියලා කොටස් දෙකකට මේ කතා කරන්න පුළුවන්. එතකොට static routing එකේදී predefined path තියෙනවා. එතකොට ඒක manually configured කරලා තියෙන්නේ. මේ path එකේම යන්න ඕන කියලා static routing එක. dynamic එකේදී කරන්නේ ඒකේ network එකේ තියෙන change වලට අදාළව මේක dynamic විදිහට ඒ කියන්නේ වෙනස් කර ගන්නවා. එතකොට network change වලට අදාළව වෙනස් කරගෙන routing එක හදා ගන්නවා. static routing එකේදී predefined path එකක් තියෙනවා. dynamic routing එකේදී ඒ තියෙන network condition වලට අදාළව හදා ගන්නවා. ඒකට ඒක based on routing calculation එකට අදාළව එහෙම කොටස් දෙකකට ගන්නවා. information distribution එකට අනුව information කොහොමද centralized වෙලා තියෙන්නේ එහෙම නැත්නම් distributed වෙලා තියෙන්නේ අනුව ඒක බෙදෙනවා. හරිද? ඊට පස්සේ centralized routing එකට ගියාට පස්සේ single central node එකක් තියෙනවා. complete information about network. ඒතකොට network එක පිළිබඳ සම්පූර්ණම විස්තර ටික මේකේ ඇතුලේ තියෙනවා. ඒතකොට ඒක හරහා තමයි routing එක සිද්ධ වෙන්නේ. ඒකේ characteristics පැත්තට ගියාට පස්සේ simplified routing by having a single decision maker. ඒතකොට single decision maker මොකද මේකේ information ටික තියෙන්නේ ඔක්කොම එක central node එකක. ඒතකොට එතනින් තමයි මේ ඔක්කොම control කරන්නේ. ඊට පස්සේ useful or controlled environment. ඒතකොට small environment එකකට මේක ගොඩාක්ම suitable වෙනවා. ඊට පස්සේ
නමුත් මේක දැන් අපි ස්කේලබල් කරන්න ගියා කියන්නේ ඒ කියන්නේ අපි මේක මේ අදාළ සිස්ටම් එක විශාල කරන්න ගියොත් එහෙම මේ සෙන්ට්‍රලයිස්ඩ් රවුටින් එක ඇත්තටම අමාරුයි මේකෙදි කරන්න වල්නරබල් වෙන්න හැකියාව තියෙනවා හරිද එතකොට මෙතනදී අපිට පුළුවන් මොකද්ද එක්සැම්පල් මේකට එක්සැම්පල් එකක් විදිහට software defined networking often employs the centralized routing within control. එතකොට software defined networking කියන දේ පාවිච්චි කරන්නේ වෙන වෙනම routing information තියාගන්න එක වෙනුවට software එකක් තියෙනවා. ඒ software එක මගින් මේ network routing වලට අදාළ දේවල් ටික ඔක්කොම එක centralized තැනක පවත්වාගෙන යනවා. ඒක හරහා තමයි ඔක්කොම control කරන්නේ. එතකොට ඒක තමයි මේකේ example protocol එකක් විදිහට අපිට centralized routing වලට මේ SDN කියන එක software defined network කියන එක ගන්න පුළුවන්. ඊට පස්සේ distributed routing පැත්තට ගියාට පස්සේ distributed routing එකේදී මොකද්ද මම කිව්වේ? ඒකට maintain කරනවා own routing table එක. හැම node එකකටම දාලා own routing table එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ route එක යනකොට මෙන්න මේ විදිහට destination node හරහා යන්න ඕනේ කියලා මෙන්න මේ වගේ predefined path එකක් තියෙනවා. හරිද? ඒතකොට මේ විදිහට තමයි distribution routing එකේදී වැඩ කරන්නේ. ඒතකොට characteristic ගත්තට පස්සේ scalable කරන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා. මොකද මේකේ single node යන්නේ නෙමෙයි තියෙන්නේ. single node යන්නේ නෙමෙයි තියෙන්නේ distribute දීලා තියෙන්නේ. ඒතකොට මේක scalable කරන්න ලේසි. මේකට එක්සාම්පල් ඉතින් distance based protocol එක ඒ වගේම තමයි link state protocol ඊට පස්සේ hybrid protocol කියන දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ distance vector protocol එකයි link state protocol එකයි මේ දෙකේම එකතුවක් කරන hybrid protocol එකයි ගත්තට පස්සේ ඒ වගේ අදාළ එක්සාම්පල් තමයි මෙන්න මේ ඉස්සරහින් තියෙන්නේ routing information protocol කියන RIP කියන එක protocol එක. එතකොට සමහර එක්සෑම් එක අහන්න පුළුවන් distance based protocol එකට අදාළ මේ protocol එක මොකද්ද? RIP කියලා පිළිගන්න ඕනේ ඒකට. तो लिंक स्टेट එකට දාලා open short path first කියන එක මේ තමයි මේකට දාලා protocol. hybrid එකට දාලා EAGP GRP කියන එක තමයි protocol එක වෙන්නේ. ඒකට ඒ ටික පොඩ්ඩක් idea එක තියාගන්න ඕනේ මේ distributed routing වල තමයි. ඒකට මේ protocols ටික තියෙන්නේ. ඒක වැඩ කරන්නේ මේ distant rest protocol, link state protocol, ඒ වගේම තමයි hybrid protocols කියන ඒවාට අදාළව තමයි මේ distributed routing එක වැඩ කරන්නේ. එතකොට centralized routing එකට තමයි example එකක් මේ software defined network කියන එක. හරිද? ඊට පස්සේ දැන් අතනදි කතා කරන්නේ අර මේ අතෙන් මම දැන් කතා කරපු දෙක කතා කරේ මුලින්ම based on information distribution ඊට පස්සේ අපි කතා කරන routing calculation එක මත. routing calculation එකේදී static routing and dynamic routing කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතකොට static routing එකේදී කියන්නේ ඒක simple raw resource consumption එකක් තමයි තියෙන්නේ. මොකද predefined කරලා තියෙන්නේ. නමුත් මෙතනදී inflexible. ඒතකොට flexible ගතියක් නැහැ. අපි කලින්ම predefined කරපු path එක තමයි අනිවාර්යයෙන්ම. එතකොට network එකේ මොකක් හරි වෙනසක් වුණොත් එහෙනම් එතනදී මේක adapt වෙන්නේ නැහැ. එතකොට adaptive නැහැ. ඊට පස්සේ dynamic routing එකේදී එහෙම වෙන්නේ නැහැ. අපි දැන් කලින් එහෙම කළා නෑ. එතකොට මේක adaptive resource එක මේ network down time ඊට පස්සේ මෙතනදී අපි එතන තියෙන resource වලට අදාළ මේ routing එක මෙයාලා හදා ගන්නවා. ඊට පස්සේ disadvantage එක තමයි higher computation එකක් තියෙනවා. මොකද ඒ අවස්ථාවේ තියෙන network condition වලට අදාළ මෙයා computation එකක් කරලා තමයි path එක හොයාගෙන යන්නේ. ඒකට එතනදී මෙතන dynamic routing වල ලොකු complexity එකක් වගේම computation එකක් අවශ්‍ය වෙනවා කියන කාරණේ මෙතන වැදගත් වෙනවා. ඊට පස්සේ static routing එකේදී මොකද ගන්න predefined path එකක් තියෙනවා. ඒකට characteristic පැත්තට ගියාට පස්සේ low resource තමයි එතනදී use වෙලා තියෙන්නේ. suitable small වලට suitable ඒ ටික තියෙනවා. ඊට පස්සේ example එක ගත්තට පස්සේ IP කියන දේ Ethernet protocol it can support static routing when it uses fixed IP address and routing configured manually. එතකොට static routing වලට දැන් අපි සමහර අපිට පුළුවන් මොනවා කරන්නේ? දැන් අපි දන්නවා අපි CMD එකට ගිහලා අපිට පුළුවන් අපේ IP address එක හොයාගන්න IP config ගහලා IP config ගාලා අපි IP හොයනවා. ඊට පස්සේ මේ IP එකටම අපිට පුළුවන් මේක ස්ටැටික් විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් මේ IP එකටම send කරන්න මොකක් හරි data එකක්. ඒකට ඒ වගේ තැන්වලදී අපි පාවිච්චි කරන්නේ internet port IP කියන එකනේ. ඒකට ඒ වගේ තැන්වලදී මේ internet protocol කියන එක පාවිච්චි වෙනවා. ඒකට එතනදී මෙතන static routing එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ dynamic routing set එක ආයිමත් එතන තියෙනවා dynamic routing ගැන පොඩි විස්තරයක් මෙතන තියෙනවා. ඒකට characteristic ටික තියෙනවා adaptive තියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී මේ link state hybrid ඒ ටික විස්තර ටික තියෙනවා. හරිද? ඊට පස්සේ මේ summarize table එකක් දීලා තියෙනවා මෙතන මේ centralized routing වලට අදාළ protocol ඊට පස්සේ distributed routing අතන කතා කරලා distributed routing වලට අදාළව එතන තියෙනවානේ මේ set එක මේ distant මේ vector protocol එක link state protocol hybrid protocol වලට අදාළ ඒ තුන තියෙනවා ඊට පස්සේ static routing වලට IP ඊට පස්සේ dynamic routing ගත්තට පස්සේ dynamic routing වලට අදාළ වෙන්නේ මොකද්ද මේ set එකනේ මෙතන තියෙන dynamic routing වලට එතකොට මෙතන බලන්න දැන් dynamic routing වලට අදාළව example protocol වලට මෙතන මේක ඇවිල්ලා තියෙනවා හරිද ඊට පස්සේ distributed routing වල මේ ටික තියෙනවා. එතකොට දැන් එතන මේ වර්ග දෙකකට අදාළනේ. එතකොට අරකටයි තියෙනවා මේකටයි තියෙන්න පුළුවන්. මොකද මේකේ distributed routing කියලා කියන්නේ information distribute වෙලා තියෙන්නේ. එතකොට මෙතන කියන්නේ මේ dynamic එකේදී කියන්නේ මොකද්ද? මේ ඒ වෙලාවේ adapt කරගෙන අපි හොයා ගන්නවා කියන්නේ. එතකොට එතනදී මේක පුළුවන් chart එකක් වගේ ගහලා අදහස ගන්න පුළුවන් නම් ගොඩක් හොඳට තේරෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ set එක දීලා තියෙනවා. එතකොට මේ protocols ටික අනිවාර්යයෙන් protocol මතක තියෙන්න මේකට අදාළ protocol එක මොකක්ද කියලා හෙවොත් අපි දැනගන්න ඕනේ. මේක මෙහෙමයි වෙන්නේ කියලා. හරිද? ඒතකොට විස්තර ටික මෙතන දීලා තිනවා. අර මම කියපු විස්තර ටික තමයි මෙතන තියෙන්නේ. හරි.
ඊට පස්සේ අපි යනවා මොකද්ද distance vector routing එකට. එතකොට මේ distance vector routing එක ගැන අපි කතා කරේ මොකද්ද? distance vector routing අදාළ වෙන්නේ අපිට මොකක් යටතේද? මෙතන දැන් කතා කරේ distance vector routing dynamic routing වලට. ඒ වගේ තමයි distributed එකට අදාළ තමයි distance vector routing තියෙන්නේ. හරිද? ඒකට ගියාට පස්සේ අපි මෙතනදී ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරනවා. මොකද්ද? බෙල්මාන් ෆෝර්ඩ් ඇල්ගොරිතම් එක හරහා තමයි අපි මේකේ පාත් එක හොයාගන්නේ. ඒ පාත් එක හොයා ගැනීම සඳහා භාවිත කරන ඇල්ගොරිතම් එක තමයි distance vector routing වල බෙල්මාන් ෆෝර්ඩ් ඇල්ගොරිතම් එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන routing share their distance vector neighbors to build an understanding of the network. එතකොට මෙතනදී කරන්නේ බෙල්මාන් ෆෝර්ඩ් ඇල්ගොරිතම් එකේදී මොකද කරන්නේ? එයාලා distance vectors ටික neighbors ලා with the neighbors ලා කියන ළඟ ඉන්න කට්ටියත් එක්ක තමයි අපි මෙතනදී බෙදාගන්නේ. එතකොට මේ distributed එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී ළඟ ඉන්න neighbors ලාට අදාළව අදාළ routing information ටික මෙයාලා ගන්න. ඒක හරහා තමයි මෙයාලා එතකොට path එක හොයාගෙන යන්නේ. එතකොට මෙතනදී එහෙම path එක හොයාගෙන යන නිසා ක්‍රමයෙන් එතකොට slow convergence එකක් තියෙනවා suitable for routing loops. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. එතන දීලා දෙන example එක. හරිද? ඊට පස්සේ Python file එකක් දීලා තියෙනවා මේකේ මේ මම හිතන්නේ Python file එකක් දීලා මොකක්ද දන්නේ. belmafort.py කියලා Python file එකක් දීලා ඊට පස්සේ routing information protocol RIP. එතකොට RIP එක ගැන කියලා තියෙනවා. එතකොට operate on distance vector principle එකේ තමයි මේක තියෙන්නේ. දැන් අපි මෙතන කතා කරේ distance vector principle එකට අදාළ වෙන්නේ මේක. hop count limit එක 15 hops to prevent routing loops. update 30 seconds causing slow convergence. set එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික තමයි මෙතන routing algorithm වල මෙතනට එනකන් කතා කරලා තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් අගත්තා නම් හරි මේ routing algorithm ගැන පොඩි idea එකක් ගන්න පුළුවන්. මෙතන Bellman Ford එකේ දීලා තියෙන්නේ. මේ ටික තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් Bellman Ford gives a weight v edge එක e ඊට පස්සේ ඒ ටික දීලා තියෙනවා principal return. source එක සමානයි 0යි. source එකේ ඉඳලා destination එකට යනකම් මොකද වෙන්නේ කියලා තමයි මෙතන බලලා තියෙන්නේ. එතකොට මෙතන එක බලන්න මෙතන අපි expectation එක තමයි මෙතනට මේ කියන්නේ goal එක අපිට output එක දැන් මෙතන දීලා තියෙනවනේ කෙලින්ම බිඳුව හය හත හරිද එතකොට මෙතන බිඳුවේ ඉඳලා එකට මිනිමම් ඩිස්ටන්ස් එක ගත්තට පස්සේ අපිට දන්නා 5 තමයි තියෙන්නේ. බිඳුවේකට 5. ඊට පස්සේ බිඳුවේ ඉඳන් 2කට ගියාට පස්සේ එතන මිනිමම් 2 තමයි ඩිස්ටන්ස්. බිඳුවේ ඉඳන් 2 මිනිමම් ඩිස්ටන්ස් will be 6. එතකොට 6ක් තමයි මිනිමම් ඩිස්ටන්ස් එක වෙන්නේ. ඊට පස්සේ බිඳුවේ 3ට ගියාට පස්සේ මිනිමම් ඩිස්ටන්ස් එක වෙන්නේ 3ට ගියාට පස්සේ 5යි මෙතන 5යි 6යි 7යි 7 එකක් 6යි. 3ට ගියාට පස්සේ 6යි. ඊට පස්සේ බිඳුවෙන් 4ට ගත්තට පස්සේ මේ අගේ වෙන්නේ බිඳුවෙන් 4ට බිඳුවෙන් 4ට 5යි 6යි 7යි. the following එතකොට edge 4ක් තියෙනවා අපිට මෙතන 1 2 3 4යි. බිඳුව 1 4 1 2 ඍණ 6. source එක බිඳුව input එක මෙච්චර කියලා. මේක දෙවෙනි එකට දීලා තියෙනවා. මෙතන දීලා තියෙන බිඳුවේ ඉඳන් 1ට යනකොට 5යි, 1 ඉඳන් 2ට යනකොට 1යි, 1 ඉඳන් 3ට යනකොට 1 ඉඳන් 3ට යනකොට 2යි, 2 ඉඳන් 4ට යනකොට 1යි. ඒ වගේ අගයන් ටික තමයි දීලා source එක බිඳුව කියලා තියෙනවා. ඔව් ඊට පස්සේ අපෙන් අහන්නේ මෙතන shortest path තමයි අහන්නේ මේ එක එක තැන් වලට යන්නේ. ඒකට බිඳුව source එක නම් 1ට යන්න shortest path එක මේක. 2ට යන්න මේක. 3ට යන්න නම් මෙතනින් ගිහිල්ලා මෙහෙම යනවාද නැත්නම් මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවාද කියන එක අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. 1 බිඳුව 1 2 4 3. එතකොට මෙහෙම ගියොත් එහෙම අපිට යනවා 5යි 6යි 7යි 7යි. එතකොට shortest path එක අපිට එක එක node එක කරා මේ Bellman Ford algorithm එක ගන්න. මෙන්න දැන් source එක අපිට දෙනවා. මේවට අදාළ shortest path ටික හොයන්න තියෙනවා. දැන් example එකක් විදිහට දැන් මෙතන දීලා තියෙනවා. shortest path එක 3ට. එතකොට 3ට බැලුවොත් එහෙම බිඳුවේ ඉඳලා මෙතනට යනකොට 5යි 2යි 7ක් යනවනේ මේ path එකේ ගියොත් එහෙම. නමුත් එක හරහා ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනට ගියොත් දැන් 5යි 6යි 7යි 7න් එක කඩු වෙනවා 6යි. එතකොට මේක තමයි shortest path එක වෙන්නේ. ඒ විදිහට මේ හොයන්න තමයි තියෙන්නේ. මෙතනත් ඒ විදිහම example එකක් තමයි දීලා තියෙන්නේ. හරිද? ඒක තමයි උතන example එකේදී දීලා තියෙන්නේ. ඒකට Bellman Ford algorithm එකේදී වෙන්නේ ওই කාරණේ තමයි. හරිද? ඒක cycle weight එක ගැන දීලා තියෙනවා. negative weight cycle එකක් හැදිලා තියෙනවා මෙතන. එතකොට negative weight cycle is a cycle in a graph whose sum of edge weight negative if you traverse the cycle the total weight accumulated would be less than 0.
In the presence of negative weight cycle graph, in the shortest path doesn't exist because each traversal of the cycle path keeps decreasing. එතකොට මේ වගේ පාත් එක ගත්තොත් මේ වගේ අපිට shortest path එකක් හොයන්න බෑ. මෙතන negative cycle එකක් හැදෙනවා. කියන්නේ හැම cycle එකක් ඇතුළෙම වෙන්නේ මේකේ negative එක අඩුයිලා ගිහලා අන්තිම ඍණ ගාන increase වෙන එක තමයි වෙන්නේ. එතකොට එහෙම මේ path එක decrease වෙනවා එන්නේ. එතකොට මේ වගේ loop එකක් තිබුණොත් එහෙම අපිට එතන හොයන්න බෑ කියන කාර්යයක් මතක තියාගන්න. සමහර විට අහන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. එතකොට කියන්න ඔයාලා මෙන්න මේ වගේ loop එකක් තියෙනවා නේද? එතනදී මෙතනදී අපිට loop එකක් තුල මෙහෙම හොයන්න බෑ. මොකද මේක decrease වෙනවා වගේ එන්නේ. ඒක නිසා මෙතන shortest path එකක් exist වෙන්නේ නැහැ කියන කාරණේ ලියන්න තියෙනවා. ඊට පස්සේ එතකොට මෙතන අපි Bell-Funford algorithm එක ගැන කතා කරා. ඒක තමයි එතකොට Bell-Funford algorithm එක ගැන කියන්න තියෙන. ඊට පස්සේ මෙතන Dijkstra algorithm එක ගැන කියලා තියෙනවා. ඒ ටික නම් Dijkstra algorithm ඇති අපිට ඉස්සරහට. එතන Dijkstra algorithm එක බලමු. හරි ටේබල් එකම ගන්න. හරි. එතකොට එක ගැන කියලා තියෙනවා static routing, dynamic routing. මේකට මම කියන්නේ routing මෙතන මෙතන ඉඳලා පටන් ගන්නවා. ඔයාලා information based කරන routing calculation මේ අදාළ බෙදෙන කොටස් ලියලා ඒවට අදාළ example මේ මොනවාද මේවා ටික මොනවාද protocol set එක තියෙනවා. protocol set එක දාලා නිකන් graph එකක් වගේ ගහන්න. ඊට පස්සේ graph එක මතක තියාගන්න. graph එක මතක තියාගත්තම ගොඩක් ලේසි මේක මේ නිකන් මේ කොලේ එක මේ කියන්නේ මේ theory විදිහට පාඩම් කරනකොට graph එකක් ගහලා මේක පාඩම් කරගන්න. ඔළුවට දාගන්න. එතකොට ගොඩක්ම ලේසි. මේ protocol ටිකක් මේ idea එක තියාගන්න. ඊට පස්සේ Bell-Funford algorithm එක දැන් අතන කිව්වා වගේ වැඩ කරන විදිය ගැන ඒ වගේ exam මේ advantage මොනවාද ඒවා ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ ටික තිබ්බම මෙතනදී මේ ටිකට හොඳටම ඇති. හරි. ඊට පස්සේ එතකොට ඔය කතා කරේ අපි 3.0 කීයද? 3.2 ඔගේ කොටස් දෙකක් තිබ්බා. ඊට 3.2 නේ 3.2 තව එකක් තිබ්බා. එතකොට මේක මොකක්ද? මේක තමයි අපි කතා කරේ. එතකොට 3.2 තව එකක් තිබ්බා. මේක. හරි. ඒකෙදි දැන් 3.2ට ගියාම ඉතිරි කොටස routing in switch network. එතකොට අපි මේක දාමු දැන්. හරිද? ඊට පස්සේ මෙතනට දාලා කියලා routing in switch network. Routing design efficient path through network for communicating end nodes to maximize network utilization. එතකොට key topics මෙතන කතා කරන topics ගැන කියලා තියෙනවා. ඒ set එක දීලා තියෙනවා. දැන් බලමු මේක. ඉතින් idea එක මෙතන මේ තියෙනවා. හොඳ example එකක් එහෙමත් තියෙනවා. මේක මම හිතන්නේ මේක අපි මේ ටික හදාගමු. මේක ටිකක් තියෙනවා.